ඔය කවදහරි ඇමරිකානු රූපහනි කතාමාලාවක්ගෙන සුට්ස් කතාමාලාව බලදීද මේක තින එක පවෆුල් සීන් එකින් අපිට බලාගන්න පුළුවන් මයිකෝස් ජොබ්බින්ටකට ගිහිල්ලා එයාගේ බොස්ගේ හිතදිනාගන්න එයාට තියෙන අධිමානුෂික මතකය හිද එය හිදවිවට කියන්නේ එයා ඉස්සරහ තියෙන පොතෙන් ඕනෙම ලයින් එකත් තෝරගන්න කියලා වගේම බොස් මේ පැරග්‍රාෆ්ගේ මුල්ටික කියවන්න පටන්ගත්තර පස්සේ මයික් මුළු පැරග්‍රාෆ්කම මතකෙන් කියලිවර කරන්න එයාට මේ ඕන දෙයක් මතක තියාගන්න තිබුණ හැකියාවයි අවශ්‍ය වෙලාවට මතක් කරගන්න පුළුවන් හැකියාවයි නිසා එයාටයාගේ ජොබ් එක අනුවන අපගේ ගොඩම් මිනිස්සු ඒවගේ ස්කිල්ස් දියලොප් කරගන්න ගමති ඒක ගිටාර එක ප්ලේ කරන්න ගෙන ගන්න එක වෙන්න පුළුවන් නොකරි ස්පෝට් එකක් එහෙමත් නැත්නම් ඩාන්සිං වල මූවමන්ට් එක ප්‍රැක්ටිස් එකක් වුණත් වෙන්න පුළුවන් මේ කොහොමුණත් රියැලිටි එක වෙන්නේ අපි හැමෝම දේවල් ඉගෙන ගන්න එකත් එක්ක ස්ට්‍රගල් කරනවා එක්සෑම් එකට අපි ස්ටඩි කරන දේවල් අපිට මතක තියාගන්න බැරි නම් අපි කොහොමද මේ වගේ ස්කිල් එකක් මාස්ටර් කරන්නේ ඒත් ඒක සම්පූර්ණයෙන්ම අපේ වැරද්දක් නෙමෙයි අපේ এডুকেෂන් සිස්ටම් එකෙන් අපි විභාග වලට විතරක් දේවල් කටපාඩම් කරන්න මොකද එක්සෑම් එක ඉවරුණාට පස්සේ හැම දෙයක්ම අමතක වෙලා යනවා මේ කටපාඩමින් දේවල් ඉගෙන ගන්න සයිකල් එක ගොඩක් අකාර්යක්ෂමයි දේවල් ඉගෙන ගන්න එකේ සැබෑ කී එක වෙන්නේ understanding applying and retaining information දේවල් තේරුම් යදීම සහ රඳවා තබා ගැනීම මොක්හරි පොඩි ටොපික් එකක් ආයයි කියවන එක විතරක් මේකට ප්‍රමාණවත් වෙන්න නෑ එවනෝට ලියලියා ප්‍රක්ටිස්න එක හරි අනිත්තට ඒදේ උගන්නන එක වගේ ටෙක්නික්ස් පාවිච්චි කරොත් අපේ මොලේට යන නොලෙච්චක වැඩි කරගන්න පුළුව ඒත් ගොඩක් අයට සිද්ධ වෙන්න පැය 3ක් 4ක් පාඩම් කරන්න ඒත් ඔළුවට ගියපු දෙකුත් නෑ වෙලාව නම් ගිහිල්ලා තියෙනවා අතන මටත් ඔයාලේ සිද්ධ වෙලා තියෙනවා පොඩි කාලේදී ඔයා ඇල්ෆබෙට් එක පොයම්ස් චක්‍රය වගේ දේවල් ඉක්මනට කටපාඩම් කරා ඇයි දැන් පැය ගණන් පාඩම් කරලත් මේ දේ මතක තියාගන්න බැරි තියනගේ ස්ටඩි ටෙක්නික්ස් වල ඔයාගේ මොලේ රාක පහතියෙන ඇඳුම් 500ක් දාන්න පුළුවන් අල්මාරියක් කියලා හිතන්න ඇඳුම් රැන්ඩම් විදිහට අල්මාරය ඇතුළට තල්ලු කරන්න ට්‍රයි කරොත් මේ අල්මාරයට දාන්න පුළුවන්න්නේ ඇඳුම් 200ක් වගේම වඩ මේක දොර වහන්න හැදුවා ඒ කරන්න බැරි වෙන්න පුළුවන් ඒත් ඔයව නමලා නීට් එකට ඕගනයිස් කරොත් මේ ඇඳුම් 500ම මේකට දාන්න පුළුවන් ඒ වගේම වයසට යන්න ඔයාගේ සිලබස් එකත් පුළුල් වෙනවා ඒත් පරණ ටෙක්නික්ස්ම පාවිච්චි කර හිටියොත් ඔයාගේ මොලේට දේවල් අනවශ්‍ය විදිහට ඕවර්ලෝඩ් වුණාම ඔයාට දේවල් කාලයක් යනකොට අමතක වෙලා යනවා ඉතින් ඉගෙන ගන්න අපිට පාවිච්චි කරන්න පුළුවන් හොඳම ස්මාර්ට් ක්‍රමවේදයක් විදිහට මේ පරේටෝ ප්‍රින්සිපල් එක හඳුන්වන්න පුළුවන් මේ ප්‍රින්සිපල් එකෙන් කියන්නේ 180ක රිසල්ට් එකක් හම්බෙන්නේ මේ 120ක එෆර්ට් එකක ප්‍රතිඵලයක් විදිහට කියන එක. ඉගෙන ගන්නකට හැමදේම කටපාඩම් කරන්න try කරනව වෙනුවට වගේ ලකුණු වලින් 180කටම උදව් වෙන බේසික් කන්සෙප්ට්ස් 120ට අවධානය දෙන්න. උදාහරණයක් විදිහට අලුත් භාෂාවක් ඉගෙන ගන්න. ඔයාට වචන 10000ක් කටපාඩම් කරන්න ඕනේ නැහැ. වැඩියෙන්ම පාවිච්චි කරන වචන 1000 ප්‍රැක්ටිස් කරන එක ඔයාට කන්වර්සේෂන්ස් වලදී ඉක්මනට ඒ දේ තේරුම් ගන්න උදව් වෙනවා. තවත් එක පවර්ෆුල් ටෙක්නික් එකක් වෙන්නේ මේ ඇක්ටිව් රීකෝල් කියන එක. පැසිව් විදිහට එකම දේ කීප පාරක් කියවනව වෙනුවට ඒක එක පාරක් කියවලා ආයෙ ඔයාවම ටෙස්ට් කරගන්න. උදාහරණයක් විදිහට දැන් ලෝක යුද්ධය ගැන 10 පාරක් කියවනව වෙනුවට ඒ දේ එක පාරක් කියවලා ප්‍රධාන කරුණු 10 පාරක් හිතින් සිහිපත් කරන්න. මේක වගේ මොළයට වැඩ කරන්න පුෂ් එකක් දෙනවා. මතක තියාගන්න හැකියාව ශක්තිමත් කරනවා. හරියට බර උස්සලා මසල් එකක් බුල් කරනවා වගේ. හැමදේම එක පාරොලුවට දාන එක ඉෆෙක්ටිව් නෑ. මෙතෙන් ඉවතලා ගොඩකල් දේවල් මොලේ රඳවලා තියාගන්න ස්පේසිං ඉෆෙක්ට් එක පාවිච්චි කරන්න. මේකෙන් අදහස් කරන්නේ එකපාර ගොඩක් කරනව වෙනුවට ස්ටඩි සෙෂන්ස් කොටස් වලට කඩා ගන්න කියන එක. මේක ඔයා කලින් අහලා තියෙන දෙයක් වෙන්නත් පුළුවන්. පැය 6ක් එක දිගට ස්ටඩි කරනව වෙනුවට අතරමැද පුංචි බ්‍රේක් එකකුත් එක්ක ඒක පැය දෙකක සෙෂන්ස් 3කට කඩලා ස්ටඩි කරන්න. මේක වගේ මොලේ ඉන්ෆර්මේෂන්ස් වැඩියෙන් ඇබ්සෝබ් කරන්නයි මතක රඳවන්නයි ගොඩක් උදව් වෙනවා. ලෝකෙ ඉන්න හොඳම ප්‍රොෆෙසර්ස්ලා වුණත් එයාලගේ ලෙක්චර්ස් වලට කලින් මේ ටොපික්ස් ගැන රිවිව් කරනවා. ඇයි එයාලා growth mindset එකක් develop කරලා තියෙන නිසා. ඉගෙනගත් දේවල් ගොඩක් ඒකත් එක්ක struggle කරනවා නම් මට මේක මතක තියාගන්න බෑ කියලා හිතනවා වෙනුවට මෙහෙම කියන්නේ. මට තාම මේක මතක නැහැ. ඒත් මට මතක හිටිනවා. mindset එකේ සිද්ධ කරන මේ simple change එක. ඔගේ focus එක අසාර්ථකත්වයෙන් විභවර්ධනයට යොමු කරනවා. අන්තිමට කියන්න තියෙන්නේ පාඩම් කරන එක විනෝදජනක ප්‍රොසෙස් එකක් වෙන්න ඕනේ. ඒක කරුණු කටපාඩම් කරන එක විතරක්ම නෙමෙයි. ඒක personal growth එකයි improvement එකයි ගැන දෙයක්. ඒ නිසා මේ techniques apply කරන්න.